කොහොමද මගේ යාළුවනේ අපි හවස් වෙලා හැමදාම එන තැනට අදත් ආවා. මෙන්න තැන කොහෙද කියලා ඔයාලට පේනවා ඇති. මේක තමයි අපේ ගෙදර ගාව තියෙන බෝධීන් වහන්සේ. මෙතන පන්සලක් නැහැ. මෙතන තියෙන්නේ චෛත්‍යය තියෙනවා, බෝධිය තියෙනවා. ඉතින් මෙතන හරිම ලස්සන තැනක් ඔයාලට පේනවා ඇති. දැන් නම් කළුවර වැටිලා දැන් 7ට විතර ඇති. අර පේන්නේ ඔයාලට ගඟ. යාන්තමින් පේන්නේ. ඉතින් ගඟ අයිනේ තියෙන ඉතාම නිස්කලංක තැනක්. අද මගෙත් එක්ක සිනුත් ඇවිල්ලා ඉන්නවා. මෙන් යා ඉඳගෙන ඉන්නවා. ඉතින් අපි හැමදාම හවසට අපිට පුළුවන් වෙලාවට අපි මෙතෙන් එනවා. විශේෂයෙන් දැන් මේ දවස්වල ඔයාලා දන්නවනේ පුදුම පෑවිල්ලක් තියෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් හැම වෙලේම පැන් කලයක් ගෙනල්ලා මේ මෙයාත් බෝතලයකට පැන් අරන් එනවා. බෝ පැලයකට දාන්න. ඉතින් අපි මේ රස්මි දවසේ බෝධීන් වහන්සේට පුංචි හරි සිසිලසක් ලැබෙයි කියලා හිතලා අපි පැන් කලයක් පූජා කරනවා. ඒක පහුගිය කාලේ ඉඳන් අපි කරා. ඉතින් කවදා හරි වහිනකම් හැමදාම කොහොම හරි ඒ වැඩේ කරනවා. මේ තියෙන්නේ අපි ගෙනාපු පැන් කලේ. ඉතින් අපි දැන් යන් පැන් කලේ පූජා කරන්න. පැන් කලෙතර මෙතන හරි ලස්සන තැනක් යාළුවනේ. කිසිම සද්දයක් නැහැ. හරි නිස්කලංකයි. සිනු එනවද පැන් පූජා කරන්න? එන්න. ඉතින් මේ වගේ තැනකට ආපුවම ඇත්තට හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. හිත නිවෙනවා. ඉතින් දවසේ වැඩ අවසන් වෙලා මෙතනට එන එක හරිම හොඳ දෙයක්. දැන් අපි ඔය පැන් දානවද? මේ කලින් දාන්න පුළුවන්ද ඔයාලට? පරිස්සමට ගාතාව කිය දාන්න. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ ඉච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. සාදු 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 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. ඉතින් යාළුවනේ මේ පැන් වලින් බෝධීන් වහන්සේට පුංචි හරි සිසිලසක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතන හරියම හොඳ තැනක්. හිත හරියටම නිවෙන තැනක්. මේ බලන්න ලස්සන. මම කිසි දෙයක් කියන්නේ නැතුව ඔයාලට මේ නිහඬ බව, මේ ලස්සන විඳින්නට පුංචි ඉඩක් දෙන්න. කොහොමද යාළුවනේ? හොඳයි නේද? මෙතන ඇත්තටම ගොඩක් සෙනගෙන තැනක් නෙවෙයි. ඒ වුණාට ඉතින් මෙතන හැම පහසුකමම තියෙනවා. ලයිට් තියෙනවා. එතකොට පැන් පහසුකම් සලසලා තියෙනවා. ඉතින් ඉතින් බෝධීන් වහන්සේ ජීවිතේ ගොඩක් වෙලාවට ඇත්තටම තියෙන එකම සහනේ මේ බෝධීන් වහන්සේ ළඟ විතරයි. මෙතෙන් ඇවිල්ලා ටිකක් වෙලා කාලය ගත කරපුවාම සියලුම ප්‍රශ්න නිවෙනවා. ඒ වගේම මාර පිහිටක් ලැබෙනවා. මගේ ජීවිතේ මට හම් වෙච්ච හොඳම තැන ඇත්තටම මෙතන. මේ බලන්න කවුරුත් නැහැ. අපි දෙන්නා විතරයි ඉන්නේ.
ඉතින් ලස්සනයි නේද තැන ඇත්තටම. අපි ආපහු පටන් ගත්ත තැනට මෙහා. අපි ඉස්කෝලේ යන්නේ උදේට මෙතනින් තමයි. ඉතින් හැමදාම වැඳලා යනවනේ. ඔව්. මේ බලන්න ලස්සන. මෙතන ඔයාලට තවත් හොඳට පෙන්වන්න තිබ්බ වතුර උඩටම ගඟේ පිරලා තිබ්බනම් දැන් වතුර අඩුයි. වතුර ගොඩාක් අඩුයි. ගඟ අර යාන්තමට පේන්නේ. ඉතින් උලඟකුත් එනවා. ඉතින් යාළුවනේ මගේ ලොකු ආසාවක් තිබ්බා ඔයාලට මේ තැන පෙන්වන්න. ඉතින් දවස් කීපයක්ම උත්සාහ කරා ඒ වුණාට බැරි වුණා. මොකද කට්ටිය වඳිනවා මේ වෙලාවට ඇවිල්ලා. අද කවුරුවත් හිටපු නැති නිසා මට හිතුණා ඔයාලට මෙතන පෙන්වන්න. මොනවද ඔයාලට හිතෙන්නේ? මෙතන ලස්සනයිද කොහොමද? මේ පරිසරය ගැන මොකද හිතෙන්නේ? හරි එහෙනම් ඔයාලට බුදු සරණයි. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. බුදු සරණයි කියන්නේ. හරි යාළුවනේ. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙන්න. එතකන් ඔයාලට බුදු සරණයි.